Hi guys, ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා වීඩියෝ එක පටන් ගන්නම්. අද මම කියන්න යන්නේ DV ලොටරි 2027. එහෙම නැත්නම් ග්‍රීන් කාඩ් එක 2027 ඇයි පරක් වෙලා තියෙන්නේ කියලා හේතු කීපයක්. මම පොඩ්ඩක් Google එකයි ChatGPT එකයි ඔය විස්තර ටික පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා. සර්ච් කරාම මට සාරාංශ කරගන්න පුළුවන් වෙච්ච හේතු ටිකක් මම කියන්නම්. මේවා වෙන්න පුළුවන් කියලා අපිට අනුමාන කරන්න පුළුවන් ප්‍රධාන හේතු වශයෙන්. ගිය පාරවල මේ වෙද්දි මේක ඕපන් වෙලා තිබුණේ. හැබැයි මේ පාර තාමත් නැහැ. අපි බලාපොරොත්තු වෙච්ච විදියට ඇප්ලයි කරන්න බැහැ තාමත්. මොනවද හේතු කියලා බලමු. ප්‍රධාන වශයෙන්ම මේ ChatGPT එකනොයි ඒකේ සෝසස් එක්කම දීලා තිබුණා. ඒගොල්ලෝ සර්ච් කරාම ඇමරිකන් රජයෙන් මොනවද කියලා තියෙන්නේ කියන එක බේස් කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ අමාත්‍යාංශ අනුව මෙවර DV ලොටරි එක පමා වුණාට ප්‍රධාන හේතුවක් තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි අලුතෙන් ලියාපදිංචි ගාස්තුව ඩොලර් එකක් ගන්නවා කියලා ඒගොල්ලෝ පබ්ලිෂ් කරපු එක. ඒකත් එක්ක ඒගොල්ලෝ දැනට සිස්ටම් එක අප්ඩේට් කරගෙන යනවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ DV ලොටරි එක ඇප්ලයි කරද්දී ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනකොටම ඒක ඩොලර් එක කොහොමද කපාගන්නේ කියන පේමන්ට් සිස්ටම් එක සෙට් අප් කරගෙන යනවා කියන එක නිසා තමයි පරක් වෙනවා කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒක හේතුව තමයි මේගොල්ලෝ මේකෙන් මේ සිස්ටම් අප්ඩේට් එකක් කරලා අප්ග්‍රේඩ් කරලා තව සිකියුරිටි සිස්ටම් පේමන්ට් මෙතඩ් එක සිකියුර් කරන්න ඕන. ඒ වගේ දේවල් වලට ගොඩක් කාලය යන එක තමයි ප්‍රධානම හේතුව හැටියට දක්වලා තියෙන්නේ. ඊළඟට අනිත් තාක්ෂණික සහ ආරක්ෂක යාවත්කාලින කිරීම එහෙම නැත්නම් පේමන්ට් ගේට්වේ එකේ එක රජයේ වෙබ් අඩවියකට එකතු කරන එක ඉතා සංකීර්ණ කාර්යයක්. අපි ඕන කෙනෙක් දන්නවා ඒක. ඒක ට්‍රෙෂරි සිස්ටම් එකට ලින්ක් කරලා ඊළඟට ෆ්‍රෝඩ් වගේ වංචා වලින් data ආරක්ෂා කරගන්න ඒවට tools එකතු කරන්න ඕන. ඉතින් ඒක නිසා තමයි මේකට කාලය යන්නේ. ඒකම data protect කරගන්න ඕගොල්ලෝගේ credit card debit card data protect කරගන්න ඕන නිසා මේක හරියටම කරන්න ඕන නිසා තමයි මේගොල්ලොන්ට ටයිම් එකක් යනවා කියලා කියලා තියෙන්නේ. ඒකම ඒ විතරක් නෙමෙයි තවත් හේතු කීපයක් දක්වලා තිබුණා. ඒවයින් ප්‍රධාන වශයෙන්ම දක්වලා තිබිච්ච තව අනිත් එක හේතුවක් තමයි අයවැය. එහෙම නැත්නම් දැනට වෙලා තියෙන ගවර්න්මන්ට් ෂට්ඩවුන් එක. ගවර්න්මන්ට් එකේ සේවකයන්ට පඩි ගෙවන එක తాවකාලිකව නතර වෙලා තියෙනවා. එතකොට ඒකට යොදවලා තියෙන සේවකයන්ගේ අඩුවක් වෙන්න පුළුවන්. ඒක තවත් එක හේතුවක්. ඊළඟට මේගොල්ලෝ කියනවා වෙනත් තානාපති කාර්යාලයක කෙනෙක් කරලා මේකට ටික් කරන්න ඕනේ. ඒ වගේ තව ටිකක් කියලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ හේතු දෙක තමයි ඩොලර් එකක පේමන්ට් එකත් අනිත් එක ගවර්න්මන්ට් ෂට්ඩවුන් එක නිසා තමයි දැනට මේක පමා වෙලා තියෙන්නේ. ඒකම කියන්න ඕන අනිත් කාරණා තමයි DV ලොටරි එක 2024 අවලංගු වෙලා නැහැ. මේක తాවකාලික පමාවීමක් විතරයි. එතකොට දැන් මේ ටිකේ වා මොනවද කරගන්න ඕන? ඔයා දැන් කරන්න ඕනේ ඔයාගේ පාස්පෝර්ට් එක තියෙනවා නම් පාස්පෝර්ට් එක වැලිඩ්ද කියලා බලලා ඒක තියාගන්න එක. අපි දන්නේ නැහැ මේ පාර පාස්පෝර්ට් එක අනිවාර්යෙන් ඕන වෙයිද නැද්ද කියලා තාම ඒක අපිට හරියට කියන්න බෑ. ඊළඟට ෆොටෝ එක හරියට හදාගෙන ඒක තමන්ගේ ඇප්ලිකේෂන් එකට හරියට දාන්න ඒක කරගෙන තියාගන්න. අනිත් එක තමයි නිල වෙබ් අඩවියට ගිහිල්ලා නිතරම අප්ඩේට්ස් බලන්න. ඒකේ අනිත් ෆේක් වෙබ් ආඩිස් වලට යන්න එපා. අපි කලින් කිව්වා අපේ වීඩියෝස් වල. ඊළඟට සමාජ මාධ්‍ය වල තියෙන අසත්‍ය තොරතුරු වලට රැවටෙන්න එපා. ඒවයි තියෙන ලින්ක්ස් වලට යන්න එපා. ඕගොල්ලොන්ගේ ඇප්ලිකේෂන් එකට අදාළ තොරතුරු ඒ දේවල් ඒවට දාන්න එපා unofficial sites වලට. ඉතින් ඕක තමයි 2027 DV ලොටරි එක ප්‍රමා වෙන්න හේතුව කියලා මට හොයාගන්න පුළුවන් වුණේ. මීට අමතරව මොන හරි හේතු හොයාගෙන තියෙනවා නම් කට්ටිය ඒකත් කමෙන්ට්ස් වල දාන්න. රෙජිස්ට්‍රේෂන් ෆී එකයි සිස්ටම් අප්ඩේට් එකයි ওই ටික නිසා තමයි පමා වෙන්නේ. අපි බලමු අපි මේක රිලීස් වුණු ගමන් අපි ඕගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම්. ඊළඟ අප්ඩේට් එක එනකොට මම ඔයාලට කියන්නම්. එහෙනම් ඉතින් good luck. අපි බලාගෙන ඉඳිමු, බලාපොරොත්තු තියාගෙන ඉඳිමු මේකට ඇප්ලයි කරන්න.
එනම් මතකඇතු අප සබස්ක්‍රයිබ් නොකරපු කට්ටිය සබස්ක්‍රයිබ් කරන්න යාලුන්ටත් කියන්න මේ අපේ චැනල් එක් ගැන අපි උගුලුන්ට ඊළඟ අප්ඩේට් එකත් හරියට වෙලාවට දෙන්නම් බලාපොරොත්තු නැති කරගන්න එපා බලාපොරොත්තියාගමු එනම් විස්තර ටික හොයාගෙන මේ ටිකේ ජොලියේ ඉන්න ජය වේවා මතකද සබස්ක්‍රයිබ් කරන්න channel එක